නවත්තනවා. ඊට තමයි කෝක් දැන් දාන පුළුවන් තත්ත්වයක තියෙනවා. තාම බුබ්බු වෙන්නේ නැහැ හම්බුනේ. කියවන කල්ල. Hi, ඉතින් කොහොමද? Good morning. ඉතින් ඔයගොල්ලෝ ඊයේ දකින්න ඇති අපි යම් කිසි තැනක කැම්පින් කරා. ඉතින් ඔයගොල්ලන්ට කිව්වේ නෑ මම කොහෙද කියලා. බලන්නකො පුළුවන් නම් කියන්න මේක බලලා මේ තැන කොහෙද කියලා. බලන්න ඈතින් පේන කඳු වැටිය මේ පේන්නේ වංගිරිගල ගොම්මොල්ලි කඳු වැටිය. දැන් පාන්දර 6ට විතර ඇති. ඉතින් මම කියන්නම් මේ තැන මොකක්ද කියලා. මේක තමයි වැලි වංගුව කියලා කියන්නේ. වැලි වංගුව කැම්පින් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. මම හිතන්නේ ගොඩක් දෙනෙක් කැම්පින් කරන තැනක්. මෙතනට එන්න තියෙන්නේ බලංගොඩ ඉඳන් කළුපහනට ඇවිල්ලා කළුපහන හන්දියෙන් බඹරකන් දැන පාරේ උඩහට ආපුවම තමයි මේ ස්ථානට එන්න තියෙන්නේ. ඉතින් දැන් මේ මාර්ගයේ සංගතයෙන් නිසා මුලින් තිබුණ තත්ත්වය මෙතන නැහැ. ඒත් ඉතින් හරි සුන්දරයි. මම ආපු ගමන් වලින් මම කැම්පින් කරපු තැන් වලින් මම හිතන්නේ ලස්සනම ස්ථානේ මට මේක. ඔයගොල්ලන්ට ඈතින් බලා ගන්න පුළුවන්. ඔය ඈතින් පිටිපස්සෙන් පේන්නේ වංගෙඩිගල ගොම්මොල්ලි කඳු වැටි. බලන්න මේ කඳු ඒවැය තියෙන සුන්දරත්වය. ඉතින් ජීවිතය කියන්නේ මේක තමයි. හැමදාම හම්බ කොල්ලා මැරිලන්ට වැඩිය මේ වගේ පරිසරයේ විදින එක තරම් දෙයක් මම නම් කියන්නේ නෑ තවත්. ඔයාගේ ෆෝන් එක. ගන්න දා ප්‍රෝද. ඉතින් යාළුවනේ අපි වැලි වංගුවේ කැම්පින් කරපු කාන්දේ ඉඳන් අපි උඩහට ආවා. ඉතින් ඊට උඩ පැත්තේ තියෙනවා හරි ලස්සන view point එකක්. ඔයාලා බලන්න පුළුවන්. මෙතන මොනතරම් මොන කාන්ද මොනරම් දර්ශනයක්ද මෙතන බලන්න. අපි කැම්ප් කරේ මෙතන පල්ලේ. අපි දැන් එතන ඉඳන් පොඩ උඩට ආවා. බලන්නකෝ වටේ තියෙන අලංකාරත්වය. ඔය පිටිපස්සෙන් පේන්නේ බලංගොඩ. රෑදී ඔයගොල්ලන්ට පේනදී සමල්ල වැව. මේ පැත්තෙන් අර මුලින් කිව්වා වගේ වංගෙඩිගල කඳු පන්තිය. ඔයාලා බලා ගන්න පුළුවන්. යාළුවනේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ ඈතින් පේනවා වැව්. මේ හරින් බොහෝ දුර මේ ඈතනම් පේන මං හිතන්නේ මේ වේලියෝ ඒ පැත්ත වෙන්නේ නැති. මේ ලඟ වෙන්න තියෙන්නේ මේ බලංගොඩ ඒරියා එක. මේ තියෙන වංගිරිගල දැන් නම් කැම්පින් වලට තහනම් කලාපයක් කරලා දෙනවා වංගිරිගල. අපේම වැඩ නිසා මේ තියෙන ගොම්මොල්ලි කඳු වැටි ගොම්මොල්ලි. මේ ඊට ඉස්සරහට තියෙන්නේ හෝටන් තැන්න. පේන්නේ නැහැ මේ දැන්ට. තව උඩ හරියුත් බලන්න පුළුවන්. මොකද මේ පාරේ යන්න දෙන්නේ නැහැ. පාර හදන නිසා නැත්නම් අපි හිතාන හිටියේ උඩහට යන්න. යාළුවනේ අපි දැන් ඉන්නේ වැලිවංගු කැම්පින් සයිට් 2. ඉතින් අපි හිටපු තැනට වැඩිය මෙතන ලස්සනයි. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පිටිපස්සෙන් අර මම මුලින් කිව්ව වංගිරිය කඳුපන්ති. ඒ වගේ මේ පැත්තෙන් අපේ නැති බලංගොඩ ඒරියා එක. බලංගොඩ නම් පේල්
පහළ පැත්තේ. මම හිතන්නේ කැම්පින් කරනවා නම් වැලිපංගුවට වැඩි වැලිපංගු 2 තමයි හොඳ. හැබැයි මෙතනට උලඟ වැඩි. ඒකෙන්ද පොඩ්ඩක් අපහසුයි කැම්පින් එක කරන්න. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ එනවා නම් මෙතන අර වැලිපංගුවට වැඩිය අලංකාරයි. බලන්න පුළුවන් කොච්චර මනරම් සිත විනා යනද කියලා මේ ප්‍රදේශයේ මේ ගස් කොළන් මේ වටේට තියෙන ස්වභාවික වනාන්තර. ඉතින් මම හිතන්නේ අපි ඊයේ රෑ ඇවිල්ලා රෑ වුණා ගොඩක් මේක ඉතින් ගොඩක් රෑ වුණා. රෑ බලන්න උත්තරයක් පෙන්නන්න ඕනේ නැහැ. මම කියන්නේ පාන්දර පෙන්නන්න ගත්ත මේ ටික. යාළුවනේ අපි දැන් සෙට්ලා ඉන්නේ අපිට උඩහට යන්න බැරි වුණා. මොකද ওই පාරෙන් කළු පාන පාරෙන් උඩහට ගිහිල්ලා උඩේරි වත්තහරා ඔහිට යන්න පුළුවන්. පොුණ මේ අසල පාර හදන නිසා යන්න දෙන්නේ නැහැ. ඉතින් අපි තීරණය කරා ඒ නිසා මෙතන අපි හිටපු වැලිවංගුවට පල්ලෙහෙන් පුළුවන් මේ බඹරකන්ද දියැලේ උඩට යන්න. ඒක වෙනම අත්දැකීමක් වෙයි. දැන් ගොඩක් කට්ටිය යනවා මෙතනට ගිහිල්ලා කැම්ප් කරනවා. ඒ වුණාට මට ආරංචි වුණා ළඟකදී ඉතින් බඹරකන්ද දියැලක කැම්පින් කරන එකත් තහනම් කරලා කියලා. අපි ගිහලා බලමු කොහොමද එතන සුන්දරත්වය කොහොමද කියලා. ඔයාලා බලන්න මේ බඹරකන්ද දියැල්ල උඩින් බලන්න යනවා නම් විශාල බෑවුමක් බහින්න තියෙනවා. තා අවදානම්. මොකද එක පැත්තකට ඉස්සරහ ගියොත් නවතින දියැල්ලේ පල්ලෙන්. ඒ නිසා එනවා නම් හරි පරිස්සමෙන් ඉන්න. ඒක තමයි කියන්නේ. බලා ගන්න. මොනවා මේ පැත්තේ තනිකරම තියෙන බෑවුම. මේ පල්ලෙන් තමයි මේ හරින් තමයි දියැල්ල බහින්නේ. ඉතින් මේ පැත්තට යන්නේ නැතුව මේ අපි මෙතන අඩිපාරක් තියෙන මේ මාර්ගෙම ගියා නම් දියැලකට යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. යාළුවනේ ඔන්න ඔයගොල්ලෝ බලන්න පුළුවන් අපි බඹරකන්ද දියැල්ල දැන් උඩ බඹරකන්ද මේ කියන්නේ බඹරකන්ද දියැල්ල පල්ලෙන් වැටෙනවා. බලමු අතින් පේනවා ඔය පල්ලෙන් ඇවිල්ලා බලන්න පුළුවන් ස්ථාන. අපි ඉන්නේ දැන් බඹරකන්ද දියැල්ලේ උඩ. අපි ළඟට ගිහලා බලමු කොහොමද මේ සුන්දරත්වය කියලා. මේ තමයි බඹරකන්ද දියැල්ලේ උඩ. මෙතන ගොඩක් අයගේ වර්තමානයේ කැම්පින් ස්ථානය දැන් තහනම් කරලා කියලා කියනවා මේ ස්ථානේ. මොකද විනාශ කරනවා අපේ මිනිස්සු ඇවිල්ලා. දුෂ්කර ගමනක් යන්නේ නම් මෙතනට එන්න. ඒත් පරිස්සමෙන් එන්න ඕනි. යාළුවනේ මේ ඔයාලට දැන් පේන්නේ බඹරකන්ද දියැලේ උඩ කොටස. මේක වැඩි උස්ස නැහැ. මෙතනින් මේ පල්ලට බලා ගන්න පුළුවන් මේ බඹරකන්ද පල්ලම. අවදානම් ඉති ගොඩක් ඈතට යන්න බලන්නේ නැහැ මේ. අවදානම් නිසා. ඔයාලා පුළුවන් ඈතින් බලා ගන්න පුළුවන්. බඹරකන්ද දියැලේ පහළ. නන්නේ. මේ තේනේ මේ පල්ලෙන් තමයි බඹරකන්ද දියැලේ පල්ලට වැටෙන්නේ මේ මෙතනින් තමයි. අර මම දැන් පේන්න මෙතනින් තමයි පල්ලට යන්නේ. මේ රෝට්ටු පාර වැටෙන්නේ. කාලා බෑවුමක් මොහේ තියෙන්නේ. දිනවන හරි පරිස්සමෙන් ඉන්න කියලා තමයි ඔයගොල්ලන් ඉල්ලා සිටින්නේ. යාළුවනේ බලන්න මම යන්න පුළුවන් පුරෙම ගියා. මොකද මීට වඩා ඔළුව දාන්න බයයි. කාලා බෑවුමක් තියෙන්නේ.
ඔයාලා බලා ගන්න පුළුවන්. දියැල්ල. බලන්න අපි මුලින් ගියා ලබරකන්ද දියැල මුතුන්ට. ඉතින් අපි දැන් අපිට එතනට ගියාට දියැල බලා ගන්න බෑ යාළුවනේ. දියැල බලන්න ඊට එහා පැත්තේ තියෙන කොට් එක අනේ දවල් බලන්න ඈතින් පේනවා ලබරකන්ද දියැල. බලා ගන්න. උතරම් අපූර්වද කියලා. කියන්න දින විශේෂයෙන් මෙතනට එනවා මත්ද්‍රව්‍යම භාවිත නොකර යනවා තමයි මම කියන්නේ හොඳ. මොකද ඉතාම අවදානම් ස්ථානයක්. දෙපැත්තටම තියෙන දැඩි බෑවුම. මම හිතන්නේ වැටුණු කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ. මේක බලන්න පුළුවන් කොච්චර ගැඹුරු ප්‍රපාතයක්ද කියලා මෙතන පහළ තියෙන්නේ. ඈත ඉන්නවා මේ බලන්න ආපු මිනිස්සු බව ඉන්නකොට බලා ගන්න පුළුවන්. පහළ දැඩි බෑවුමක් තියෙන්නේ. ඉතින් සුන්දරයි. ලංකාවේ උසම දියැල්ල උඩටත් අපි ගියා වුණ. ඒ උසම දියැල්ල උඩින්ම බලන්න පුළුවන් තැනට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මම ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකක් ගන්නම්. යාළුවනේ බලන්න ඔයගොල්ලෝ දැන් පේනවා ලංකාවේ උසම දියැල්ල උඩකින් තමයි බලනවා අපි. මේක ලංකාවේ උසම දියැල්ල. මොකද මෙතනට අවදානම් අපිට ඈතට යන්න බයයි. මොකද රිස්ක් එකක් ගන්න මම කැමති නැහැ. අපේ වණ්ඩාරේ ඉන්න ගිහලා තියෙනවා. ඒක පුරුදු කාරකින් දා වෙන්නේ නැති. දියැල්ල බලන්න බලෙන් ආපු යාළුවනේ බලන්න පුළුවන් මම අවදානම්ම ස්ථානයක ඇවිල්ලා තියෙන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ ඉන්න ප්‍රපාතය කොහොමද කියලා. තියෙනවා මීටර් 200කට යටි ප්‍රපාතයක්. ඈතින් පේන බබරගන් දියැල මේ වගේ තැනක ඉන්න එකත් හරි අවදානම්. රිස්ක් එකක් ගන්න නැතුව මේ වගේ දෙයක් කරන්නත් බෑ. බලන්න ඈතින් බලන්න පුළුවන් දියැල බලන මිනිස්. ඉතින් සුන්දරතර බලලා යන තමයි තියෙන්නේ. මම කියන්නේ මේක තැනට වෙල විනාශ කරන්න නැතුව. Saya kau tu Java. හන්දට ගියාම තමයි කිච් වෙන්නේ. යාළුවනේ දැන් අපේ ගමන අහවර කරලා තින්නේ. ඔන්න දැන් අපි ඇවිල්ලා නාගත්තා. අපේ සෙට් එක ඔයගොල්ලන්ට පේනවා වටින් බලා ගන්න පුළුවන්. මේ ඔයගොල්ලන්ට පේන්නේ බබරකන්ද දියැලට යන දිය දහර. පොඩි වතුර පාරක් තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දිය දහරින් තමයි ඔය ලංකාවේ උසම මීටර් 190ක් විතර උස දියැල්ල නිර්මාණය වෙන්නේ. ඉන්නේ වතුර පාරෙන්. අද දවසම අපි මේ ප්‍රදේශයේ ගමන් ඇවිද තමයි හිටියේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් අපේ ගමන මම හිතන්නේ අදින් අවසන් නේද? දැන් ගමන ඉවරයි අපේ නේ. අපි සෙට් එකේ ඉන්නවා නාලා කාලා. දැන් අපි ගල් බලා යන්න තමයි හිතා ඉන්නේ. එහෙනම් ආයෙ වෙන දවසක හම්බ වෙමු.